පේනවනේ දාණ්ඩුවක් ගමන් වෙච්ච දේශපාලන පරිවර්තනයනේ. ඒ කාලේ ඡන්දයක් දෙනපුවම මොනවාද මේක නොවෙන්නේ? මේ ගහන රතිඤ්ඤාම කොච්චර ගෙවල් පත්තු කරනවා. රතිඤ්ඤා කරලා කප්පත්තු කරනවා. මම මේ ජීවි කියලා කියනව නෙමෙයි හොඳේ. ඔබතුමා මෙතන ඉන්න හින්දා කියනවත් නෙමෙයි. මේ වෙච්ච දෙයට පේන්න තියෙන එක. අර ඔෆිස් එක කරුවා මේ ඔෆිස් එක කරුවා කියලා ගත්තා. ඉස්සර මොනවද තිබ්බේ? මේ වගේ මරා ගන්නවනේ නේ හිටියන්නේ මාතලේ මහත්තයා දඩබ්බර චරිත. ඒවත් දැන් නැහැ. දැන් නිකන් ඡන්දයක් තියනවද නැද්ද කියලාවත් දැන් තිබ්බහම දැනෙන්නේ නැහැ. ඇයි අන්න සදාකල් පිළිතුරු ඕක තමයි බුදුහාමුදුරු ඉගන්නේ. නහි වේරේන වේරාණි සම්මන්තිද පුතාචන අවේරේනච සම්මන්ති. වෛර කරපු මිනිස්සුන්ට මොකක්ද බුදුහාමුදුරු උගන්වන්නේ? මෛත්‍රී කරන්න. අපිට ගහපු බැනපු මිනිස්සුන්ට පෙළපු මිනිස්සුන්ට හතුරුකම් කරපු මිනිස්සුන්ට අපිට අවස්ථාව ආපුවාම මම ගොන් කතාවක් දෙනවා නේද? කොකාට වාරයන් තිත්තියට දෙවාරයි. ඒක ඉවර වෙන එකක් ආයෙත් කොකාට වාරයක් කියනවා. මේක නවත්තන්නයි ඕනේ. දැන් ප්‍රශ්න නැහැ. කවුරුත් හොඳින් සාමය ප්‍රතිස්ථාපනය වුණා, මෛත්‍රිය කරුණාව තහවුරු වුණා, ආය කුණු උඩේන්නේ නැහැ. ඒ නිසා ඒ දවන්ත දේශපාලන පරිවර්තනයක් රටේ වෙනවා. මෙහෙම කරනකොට සමහර අම්මලා තාත්තලා අහන මෙවුන් ඇවිල්ලා මොනවද කෙරුවේ කියලා. මතක තියාගන්න මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස හරියට වැදගත්. මොකක් නැතත් බුදුහාමුදුරුවෝ ගන්න බොය හතුරන්ට මෛත්‍රී කරන්න වෛර කරන්න එපා කියලා කියපු එක ප්‍රායෝගිකව භාවිතා කරාට මේ ආණ්ඩුවට ඇත්තටම පිං සිද්ධ වෙන්න ඕන. ආයෙ වෙන්නේ නැහැ. ඒවා ගෙවල් වල පටන් ගන්න. මේ කියනකොටත් නැත්තන්ගේ හදවතට තට්ටුවක් දාලා බලන්න මගේ සහෝදරයා සහෝදරිත් එක්ක මම එච්චර හොඳ නැහැ. මගේ සහෝදරයා සහෝදරිය එක්ක පැත්තකින් දිහාමුදුරනේ අතේ දුරින් තමයි ආශ්‍රය කරන්නේ කියලා. වැඩි නැහැ කියලා කියනවා. වැඩි නැති වුණාට කමන්නේ අතේ දුරින් හිටියත් එකයි නැතත් එකයි. හදවතේ වෛරයක් තියාගන්න එපා. මෙහෙම කියනකොට කියනවා හිතේ තරහක් වෛරයක් නැහැ ඒ වුණාට කතා බහ කරන්නේ නැහැ කියලා. තරහක් වෛරයක් නැත්නම් මොකද කතා බහ කරන්නේ නැති. තරහ වෛරය කියන හින්දා තමයි කතා නොකරන්නේ. තරහක් නැලු ගෙවල් වල යන්නේ. ඉතින් තරහ නැත්නම් ගෙවල් වල යන්න පුළුවන්. තරහ නැති කරගන්න. වෛරය නැති කරගන්න. hina වෙන්නේ නැති කතා කරන්නේ නැති මිනිස්සුත් එක්ක හොඳට hina වෙන්න. ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර දිහා බලාගෙන අපේ සත්පුරුෂකම උඩයට ගහගන්න එපා. අනිත් පැත්තේ ප්‍රතිචාරය මොකද අපේ මනුස්සකම විතරක් ඉස්මතු කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි වෙනතුනේ සංසාරේ උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කතා කරන්න බෑ. උපදින සේරටම කන් ඇහෙන්නේ නැහැ. උපදින සේරටම ඇස් පේන්නේ නැහැ. උපදින සේරටම රස්සා කරන්න බෑ. ඔයත්තන්ට හම්බලා තියෙන මහ භාග්‍යවන්ත අවස්ථාවක්. පොලිස් දෙපාර්තමේන්තුව තරම් අධික පීඩනයක් තියෙන රස්සාවකුත් නැහැ. අධික විදිහට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් රස්සාවකුත් නැහැ. හැම වෙලේම නීතිය කඩන්න තුන මණ්ඩවල. නීතිය කැඩුවොත් වැරදි. නමලා උදව් කරන්න මිනිස්සුන්ට හැමතැනම එහෙමයි. උදව් කරන්න ආපු තැන්වල උදව් කරන්න. හැබැයි රටේ පොදු නීතියට නම් බුදුහාමුදුරුවෝ උගන්වනවා. මහණෙනි රජුගේ නීතියට අවනත වෙන්න ඕනේ. නීතියට ගරු කරන්න.
යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් මනුස්සකම වෙනුවෙන් අපි බොහෝ දෙනෙක් ඒ යුක්තිය සාධාරණත්වය මනුස්සකම කියන එක ඉස්මතු වෙන්නේ අපිට ලෙන්ගතු තරමට නෙමෙයි. අපේ මිත්‍රත්වයේ තියෙන තරමට නෙමෙයි. ඒ හින්දා ඒවා හැම කෙනෙකුටම මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. හැම කෙනෙකුටම ලැබියාව තියෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ධනංජානිට වෙච්ච දේ මේ අත්තන්ට වෙන්න හොඳ නැහැ. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ නාස්ති නොකර ජීවත් වෙන්න. තව එක කාරණයක් තියෙනවා මම බොහොම උමනාවෙන් කියන්නම්. දැන් මේ සභාපතිතුමත් ඉන්නවා, ස්ථානාධිපතිතුමත් ඉන්නවා. මේක පුළුවන් ඔය ප්‍රාදේශීය ලේකමුත් එක්ක වුණොත් හොඳට කරන්න පුළුවන්. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නෑ, බොහෝ පැතිවල ගහනවා. ඒක පොඩි පොඩි ඔය පැති වර ගණන් මනවන අරක් බෝතලයක් බොයි දෙකක් බොයිනේ. ආය කවදා නැගිටින්න බෑ. මේ අවුරුදු 17 18 පැටවුනේ. ගහුවොත් එහෙම දෙකට කැඩෙනවා. මේ කෝටු කෑලි වගේ අඟවල් තියෙන්නේ. ඒ හරි පුදුම විදියට මේ પરම්පරාව විනාශ වෙනවා. දැන් මේ පැතිවල නම් හදන්න බැරි කමක් නැහැ. දැන් මම දකුණේ පළාතේ මම වැඩසටහන් ගොඩක් කරනවා. ඉතින් මේ දැන් කොටත් දරුවෙක් කතා කරා අවුරුදු 20යි. අම්මා තාත්තට හදන්න බැරි වෙච්ච මම හාමුදුරනේ එක බණෙන් හැදුනා කියලා. මම ආවද මොකක්ද හැදලා කියලා කරන්නේ කියලා. නෑ මේ ඊයේ හැන්දෑවේ තාත්තාගේ තේදී මං කිව්වා. බලන්න. ඒ කියන්නේ නන්නත්තර වෙච්ච දරුවා. දැන් මේ අම්මලා තාත්තලාට කොච්චර සතුටුද අපේ දරුවෝ ඇවිල්ලා රෙදි ටික හොදනවා. බැරි පුළුවන්කම නෙමෙයි මේ. දරුවෝ හැදෙනවා. ඉතින් මේ අම්මලා තාත්තලාත් කතා කරන්නේ දරුවන්ට තාතෝ කියලා. සමහර අම්මලා ඉන්න ළමයින්ට අපූර්වට කියනවා තොපි හැදුවට වඩා හොඳයි නිකන් ඉන්න කියලා. කියන්නේ නැද්ද? තමන්ගේ දරුවන්ට සමහර තාත්තලා ඉන්න මේ තමන්ගේ දුවට පිට මිනිස්සු පාවලා දීලා බයි. ළමයි මුදුම පීඩණයෙන් ඉන්නේ. ඒ අනිත් පැත්තෙන් දෙමව්පියෝ පීඩණය. ඉතින් ගෙවල් වල ගිනි ගත්ත ගමන් නෙමෙයි හැම වෙලේම තියෙන්නේ. එක ගෙදරකවත් සතුටක් නැහැ. ඇයි? එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ. එකට ටෙලිනාට්‍යයක් එකට බලන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. මිනිස්සු එකට පන්සලකට යන්නේ. එහෙනම් වින් සිද්ධ වෙනවා මේ වගේ වැඩසටහන. අපිට කියන්නේ අපි මේ හොඳට හදන්න පුළුවන්. හැදෙන හින්දා මේ කියන්නේ. මේ ගම්වල මිනිස්සුන්ගේ තියෙන මේ ඔලු මලවල් මේ කොහොම පුංචි කාරණා ටික ටික මේවා යොමු කරන්න ඕනේ, පරිසරයන් මුදවන්න ඕනේ, දරුවෝ ටික බේර ගන්න ඕනේ, පරිස්සම් කරගන්න. ඒ දරුවෝ හරියට මේ පිළිකා සහගත මිනිස්සු සමහර තරුණයෝ මේ පොඩියෝ අල්ලගන්න. මේ ගෑනු ළමයි අර සිල්ලපාට වතුර බෝතල් වලට අරක්කු දාගෙන ගිහිල්ලා බොනවනේ. අතට අහු වුණා. ඒකයි මම කියන්නේ. 10 පන්තියකින් ඉස්කෝලේ කියන්නේ අර පේන්නේ නැහැ සිල්ලපාට නිකල් බෝතල් තියෙන්නේ. ඕකට දාගෙන ගිහිල්ලා අරක්කු බොනවා. කොහෙද බොන්නේ? ඉස්කෝලේ. ළමයි ටොයිලට් එකට යනවා බීජේ බීලා. ඉස්කෝලවල ටික අතෑරලා වාගේ පහදන්න බෑ. අයියෝ හරි මුරන්ඩු වෙන්නේ. කියලා හරියට දැන් ගඩොල් බාගිනත් මොන හරි කිව්වට පස්සේ එච්චරටම මා තරුණ ළමයි හැදෙන්නේ. කාගේද වැරද්ද? බඩදරුවම්මලා පොලිසියට ඇවිල්ලා නැද්ද මිනිහා ගහනවා කියලා. ඕන තරම් ඇවිල්ලා. අම්මලා කොච්චර පොලිසියට එනවද තලු පාරවල් මොනේ තියාගෙන. රට පහ කරා කටගොන්න බී ගන්නවා. පොඩි කාලේ නම් ගෙවල් වල ඇහෙන කුමාරලා. පොඩි කාලේ නම් ඇනුම් බැලුවා.
යහපත් දරුවෝ හැදෙන්නේ. ඒ හින්දා මිනිස්සුන්ගේ තියෙන ම්ලේච්ඡ ගති නැති කරන්න ඕන. ඒකට පුළුවන් ධර්මයෙන් පුළුවන්. මම පොයකට එක දවසක් මොන මිනිස්සෙක් පන්සලට ගියා. පොයකට එක මිනිස්සෙක් ගියා. පොය 12ක් යනකොට 12 දෙනෙක්. අවුරුදු 5ක් කෝක කරනකොට අය මුළු ගම මර විදිහට 33 පැය බීගෙන නටන්නේ. ගමකට ඉන්නේ 7-8 දෙනෙක් නෙමෙයි ඉන්නේ නැගිටින ගමම වෙවුලන්. එහෙම ගෙනාවම හරියන්නේ. ඒ හින්දා මේවා ඉතින් අර නිදිරිති වලින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. නමුත් ඒවා කරන්න පුළුවන් එහෙම වෙනවා. අර ෆෝන් වලට වීඩියෝ ගේම් වලට බැහැ වෙච්ච ළමයි දැන් ෆෝන් එක දිහා බලන්නේ නැතුව ඉන්නේ. හදන්න පුළුවන් හදලා තියෙනවා ඒකයි මේ කියන්නේ. මතක තියාගන්න. එක බණකට රටක් හදන්න පුළුවන්. එක බණකට ආකල්ප වෙනස් කරන්න පුළුවන්. එක නෝන කෙනෙක්. ඔය මම මෙයාලා කියන්නේ කිව්වා විතරයි කියන්නේ. අවුරුදු 25ක් නිදිපොති බොනවා. ඇයි? රාත් නිින්ද යන්නේ. මහත්ය හමුදාවේ උසස් තනතුරක් තරන මොකක් හරි ප්‍රෙෂර් එකක් පීඩනයක් ප්‍රශ්නයක් දරුවොත් රටේ ඉන්නේ. ඉතින් දැන් සතියක් විතරලු නිදිපෙති බොන්න නැතුව හොඳට නිින්ද යනවා. ඇයි? මට කිව්වා හමුදුරන්ගේ අම්මට තාත්තට බුදු බවත් දෙන්න ඔය කියපු බණක් ඇහුවා කියලා. දැන් කිසිම කෙනෙක් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ගැන හිතලා කනගාටු වෙන්නේ නැහැ. කල්පනා කරන්න තියෙන එක දෙයයි. මම කනගාටු වෙන්නේ මම දුක් වෙන්නේ කවුරු හින්දාද කියන එක විතරයි. මිනිස්සු 50කට වැඩියෙන් ජීවත් වෙන්නේ එක්ක අතීතේ නැත්තම් අනාගතේ. කවුද වර්තමානයේ ප්‍රශ්න තියෙන තරමක් තියෙන වර්තමානයේද අනාගතයේද අතීතේ වෙච්චද? අතීත දේවල්. කම්පා වෙන්නේ මොනවා ගැන හිතලාද? අතීතේ. එහෙම නැත්නම් අනාගතේ. මොකක් වෙයිද? මොකක් දේවි? ඔච්චර. ඒ හින්දා අර අතීතං නානසෝචන්ති නප්පජප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්ති. අතීතේ හිරකාරයක් වෙන්න එපා. අතීතේ ශෝක කරන්න එපා. මේ මොහොත වර්තමානයේ ජීවත් වෙන්න ඊළඟ මොහොතේ මැරලා යන්න පුළුවන්. ඒ නිසා කාලෙකින් හම්බුණු මිනිසත් භවයට අර්ථවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා